උඩ නම්බරේ. උඩට ගිහින් බලමු. උඩට ගිහින් බලමු. යම් මචං. ඒක පීලා එන්න තිබි මචං. ඕක මටත් හරි බඩේ. තමන්ට මේ වැඩේ ඉවර කරලාම යන්න. හරි කම් යන්න. මහත්තයල්ලා දෙන්න ඇවිල්ලා මම හිතුනේ 11:00 12 විතර වෙයි කියලා. ඔව් මේට වඩා උදෙන් එන්න තිබුණා. තව තැන් දෙක තුනක් බලන්න යන්න තිබුණානේ. ඒකයි ටිකක් පරක්කුනේ. අපෙත් දෙතුන් දෙනෙක් බලන්න ආවා. නැකත් හරි ගියේ නෑනේ. ඉතින් මේ මහත්තයාට කවුද මේ තැන කිව්වේ? අපිටත් මේ ළඟ ගෙදරකින් කෝල් කරලා තමයි කිව්වේ. ඒක තමයි නේ. අපි ඇතුළට යන් කතා කරමුකෝ. එන්නකෝ. මේ මහත්තයාලා බත් කනවද නැත්නම් තේ බොනවද? තේ බීලම බත් කමු. නෑ මේ බත් කකා ඉන්න බෑ. තේ ටිකක් බීලා ආපහු වැඩේ බලලා යන්න. ඒක කොයි වෙලාවෙ බලන්න බැරිද? අපි තේ කප් බීලිමුකෝ. කොහොමද මම තේ කතා කරගෙන? මං එනවා නංගිට කතා කරන්න. නංගි මෙහාට ආවනම් උදෙන් ඉන්නවා අයියා. අනිත් කොහොම හරි අපි ඉඩම වටේ පොඩ්ඩක් බලලා එන්න. යමු. වත්ත පිටිය බලන්න ගියේ මං හිතන්නේ නංගිට මේක ගැන. ඉතින් ඕ නංගි වාසනාව. මේ සැරිවත් ඉදි කෙරේ. අනිවාර්යෙන් කෙරෙයි වගේ. මේ වැසගත් මහතුරු දෙන්නෙක් වගේ නේද? මේ කෝල් එකක් එනවා. හෙලෝ පාර වැරදුනා මේ නංගි බලන්න මේ තවත් මනමාලයෝ දෙන්නේ කියලා කියන්නේ. ඊතර මේ කලින් ආපු නේද නෙවෙයිද? දැන් නම් ඉතින් ආවත් වැඩක් නැහැ නේ. මේක හරියයි වගේ. මේ මහත්තයලා පොඩ්ඩක් මෙහාට ආවන. කොහොමද මහත්තයෝ? මට අසරයිද? අමාරු තුනයි නේද? මනමාලිද? අපි ආවේ ඩෙන්ගු බලන්න. වත්තේ ඇවිදලා බැලුවේ නෑ නිකමටවත් නේද? ටයර් කෑලි. ප්ලාස්ටික් කෑලි. පොල් කටු. ඒ හැම එකකම වතුර පිරීලා. ටින් කෑලි. අපි චෙක් කරලා බලනකොට ඔක්කොගේම ඩෙන්ගු මදුරුවෝ. ඔයාලා මදුරුවෝ වගා කරනවද? ඔයාලා ප්‍රවෘත්ති බලන්නේ නැද්ද? දවසින් දවස ඩෙන්ගු රෝගීන් ඉහළ යනවා. ඩෙන්ගු හින්දා දවසට කී දෙනෙක් නම් මැරෙනවද? Tamange ගෙවත්ත පිරිසුදුව තියාගන්න එක කොහෙලගේ වගකීමක්. මේ දඩකොලේ ගෙනහිල්ලා උසාවියට ගෙවන්න. පියා. ඒ මගුලත් ඉවරයි. ඉන්න දඩකොලේ. ඩෙන්ගු ඉන්න මගේ මගුලත් ඉවරයි.